මේ වීඩියෝ එක බලන ඔයාටත් දවසක හිතලා තියෙනවද මෙන්න මේ වගේ පර්සනැලිටි එකක් නැත්තම් පෞරුෂයක් තිබුණා නම් හොඳයි කියලා? ජීවිතේ කවදා හරි දවසක තමන් ගැන කලකිරීමක්, අනෙක් අය අතර තමන් කොන්වීමක්, අභියෝග වලට මුහුණ දෙන්න බය ගතියක් ඔයාට දෙන්න තියෙනවද? ඔව්, මටත් කාලයක් ওই ප්‍රශ්න ඒ විදිහටම තිබුණා. මම ওই ප්‍රශ්නෙට උත්තර හොයනකොට මට හරි වටිනා උපදේශ රාශියක් විවිධ මූලාශ්‍ර ගොඩනකින්ම හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ මූලික දේවල් තුනක් ගැන අපි අද කතා කරමු. අංක 1. පළවෙනිටම ඔයා කවුද කියලා හඳුනා ගන්න ඕනේ. ඔයාගේ හැකියාවන්, දුර්වලකම්, හැඟීම්, ඒ වගේම චර්යාත්මක රටාව. ඔයාට මේකට දිනපතා ජර්නල් එකක් වගේ ලියන්න පුළුවන්. ජර්නල් එකක් කියන්නේ මොකක්ද කියලා සහ ඒක ලියන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝ වලදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන කිව්වොත් එහෙම ඔයා බුද්ධිමත් වෙනවා වගේම වඩා හොඳ තීරණ ගැනීමේ හැකියාවක් ඔයාට ලැබෙනවා. අංක 2. ධනාත්මක චින්තනය හා මනස නැවත සකසා ගැනීම. කොහොමද මේ දේ කරන්නේ? ඔයාගේ මනසේ නිතරම තියෙන්නේ මට බෑ, මට නෑ වගේ වචන නම් අපි මේ මනසේ දෝංකාර දෙන වචන වෙනස් කරගමු. ඒ වෙනුවට මට මේ දේ කරන්න පුළුවන් වගේ ධනාත්මක වචන මනසට කාවද්ද ගන්න ඕනේ. ඒ වගේම ධනාත්මක මිනිස්සුන් ආශ්‍රය කරන්න වගේම ධනාත්මක දේවල් කියවන්න බලන්නත් ඔයාට යොමු වෙන්න පුළුවන්. මේ දේ කළොත් ඔයාට ආකර්ෂණීය පෞරුෂයක් ලැබෙනවා වගේම ඔයාට ඔයා ගැනම හොඳ විශ්වාසයක් ගොඩනගෙනවා සහතිකයි. අංක 3. සාර්ථක සංනිවේදනය. සාර්ථක ලෙස සම්බන්ධතා පවත්වා ගැනීමට වගේම නායකත්වය ගැනීම වගේ වැඩවලට ඉතා වැදගත් සාධකයක් තමයි සාර්ථක ලෙස සංනිවේදනය කිරීම කියන්නේ. කොහොමද මේ දේ කරන්නේ? වැදගත්ම දේ තමයි තමන් කතා කරනවට වඩා සවන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම කතා කරද්දී හොඳ ඉරියව්වක්, වගේම හොඳ අක්ෂි සම්බන්ධතාවක්. ඒ කියන්නේ අයි කන්ටැක්ට් එකක් පවත්වා ගන්න ඕනේ. තමන් කතා කරන දේ සංසුන්ව, පැහැදිලිව සහ අරමුණක් සහිතව ප්‍රකාශ කරන්න ඕනේ. මේකෙන් අනිත් අය අතර ඔයා ගෞරවයට පත් වෙනවා වගේම අනිත් අය ඔයාව විශ්වාස කරන්නත් පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන අතර පල්ලෙහාන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.